දත් බොල්ලෑව හදලලු නහය හදලලු අරව මේව සේරම හදලලු. ඔව් ඇත්ත. කාලයක් මම කැතයි කියලා හැම තැනකදිම කොන්වුනා. ජනප්‍රිය නිළි පියුමි ශ්‍රීනායකට මේ දැන් සිදුවූ කනගාටුදායක සිදුවීම. සමාජ මාධ්‍යයේ ඉතාම ක්‍රියාකාරී චරිතයක් වන පියුමි ශ්‍රීනායක ඇය නිළියක් වීමට පෙර සිටම දන්නා හඳුනන අයෙකු. පියුමිව විවේචනය කර තිබුණේ ඇය කෘත්‍රිමව ලස්සන වෙලා යනුවෙන් පවසමින් පියුමි ශ්‍රීනායක විසින් ඊට සැර පිළිතුරක් ලබා දී තිබෙන්නේ මේ ආකාරයෙන්. මගේ යාළුවෙක් ෆේක් ප්‍රොෆයිල් එකක් හදාගෙන ඉස්සර ලීෆ්ලට් බෙදුවා මම. ඒවා බෙදලා හම්බ කරපු සල්ලි වලින් මම කඳානේ ප්‍රොජෙක්ට්ස් 15ක ඉඩමකුත් ගත්තා. නීති විරෝධී වැඩ නොකර මහන්සි වෙලා හම්බ කරපු එක මට නම් මාර නම්බුකාරයි. දැන් මම රංගන ශිල්පිනියක්. මිස් පියුමි ප්‍රයිවට් ටී CEO දත් බොල්ලෑව හදලලු නහය හදලලු අරව මේවා සේරම හදලලු. ඔව් මගේ හීනය වුණේ කවදා හරි රංගන ශිල්පිනියක් වෙන්න. කාලයක් මම කැතයි කියලා හැම තැනකදීම කොන්වුනා. වැඩවලින් රිජෙක්ට් වුණා. මම උත්සාහය අතෑරියේ නෑ. මම කොහොම හරි ට්‍රීට්මන්ට් කරලා පොඩ්ඩක් හරි ලස්සනට ඉන්නවා දැන්. එයා කියන විදියට මම පර්ෆෙක්ට් කියලා මම හිතනවා. මම කාටවත් ඉරිසියාකම් කුහකකම් කරන්නේ නෑ. තව කෙනෙක් ලස්සන වෙන්න ආස නිසා මම කරන ට්‍රීට්මන්ට් සියලු දේ අනික් අය සමග බෙදා ගන්නවා. කාටවත් කරදරයක් නැතුව මගේ අම්මා තාත්තා බලාගෙන ලස්සනට මම දැන් ජීවත් වෙනවා. ස්වභාව ධර්මය මට සියලුම සැප සම්පත් දීලා තියෙනවා. ඒක තමයි පර්ෆෙක්ට් කියලා කියන්නේ. ඉතින් කමෙන්ට් කරපු ඔයා මගේ මේ දියුණුව දැකලා මම නිසා පුදුම විඳවිල්ලක් විඳවනවා මානසිකව. මම තාමත් පාරේ ලීෆ්ලට් බෙද බෙද ඉන්නවා දකින්න ඔයා හරිම කැමති ඇති. ඒත් නංගි සමාවෙන්න මට ඔයාගේ හිත රිද්දන්න වෙනවා තවත්. ළඟදිම මම තවත් මගේ කම්පැනි එකේ ලොකු අචීව්මන්ට්ස් ටිකකට යනවා. ඒව දැක්කම ඔයාට පපුව පැලිල මැරෙයිද දන්නෙත් නෑ. දරා ගන්න අමාරුම නම් මාව බ්ලොක් කරලා සැනසීමෙන් නිදාගන්න. ලයිෆ් එකේ ඇරියස් නැති කෙල්ලෙක් වෙන්න ඔයාගේ අම්මගෙන් අහන්න කොහොමද ඒක කරන්න කියලා අම්මා කියලා දෙයි. යනුවෙන් ඇය ඊට ආවේගශීලීව ප්‍රතිචාර දක්වා තිබෙනවා.